සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. අද වගේ වීඩියෝ එකකින් ගේන්නේ තමයි Play Store එකේ තියෙන රහස් කිහිපයක් ගැන. හරි ඉතින් අද මම වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ ඉතින් මගේ වීඩියෝ හොඳයි නම් like කරලා subscribe කරන්නත් අමතක කරන්න එපා. තව කට්ටියට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් අපි යමු අද වීඩියෝ එකට. ඔයා ඉස්සරහම Play Store එකට යන්න ඕනේ. හරි ඉතින් මම ගේන්න හදන පළවෙනි රහස් තමයි අපිට ඕනම ගේම් එකක් ඉස්සරෝම ගන්න කලින් අපිට පොඩ්ඩක් ප්ලේ කරලා බලන්න පුළුවන්. ඒක කරන්න අපි මෙතන තියෙන මේ රව් මෝඩ් ක්ලික් කරනවා. ක්ලික් කරලා ඉවරලා සෙටින් කෙනකට යන්න ඕන. ගියරාසේ තියෙන මේ ජෙනරල් කෙනකට ගිහිල්ලා Google Play Install කියන මේක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන තියෙන මේ ටික් එක ඔන් කරගත්තාම අපිට පුළුවන් ඒ ගේම් එක try කරලා බලන්න. හැබැයි මේක හැම ගේම් එකක්ම කරන්න බෑ. හැබැයි Free Fire වගේ එකක් ඕනනම් අපිට ගහලා බලන්න පුළුවන්. මේ විදිහට සමහර ඒවා install කියලා වැටුණා සමහර ඒවා try now කියලා වැටෙනවා. එතකොට try now කරලා අපිට පුළුවන් ඒ ගේම් එක play කරලා බලන්න. හරි ඉතින් මම ඊළාට ගේන්න හිතන රහස් තමයි අපිට ගේම් එකක් ගන්න කලින් අපි ඒක ගත්තට පස්සේ වෙලාවට online තියෙන වීඩියෝ තියෙනවා. හැබැයි ඉතින් සමහර කට්ටිය online ගේම් වලට කැමති නැහැ. ඉතින් ඒක online ද offline ද කියලා බලාගන්න ක්‍රම තියෙනවා. දැන් මම මේකේ මේ ගේම් එක තෝරගන්නවා. ගියාට පස්සේ එතන මේකේ details තියෙනවා. එතන මේකේ පේනවා මේක offline. එතකොට අපිට පුළුවන් ඒක හරියටම offline ද online ද කියලා බලලා අපිට හරියට තෝරන ගහන්න. හරි ඉතින් ඊළාට මම ගේන්න හිතුව රහස් තමයි සමහර වෙලාවට අපි ගේම් එකක් ගත්තට පස්සේ අපි ෆෝන් එක හිර වෙන්න බලනවා. ඉතින් ඒ හිර වෙනවද නැද්ද කියලා අපිට ගන්න කලින්ම බලලා අපිට ගන්න පුළුවන්. ඒක කරන්න අපි ගන්න හදන ගේම් එක හරි ඇප් එක හරි තෝරගෙන මේක උඩ ක්ලික් කරලා ඒකේ තියෙන ඩීටේල්ස් ටික හොයාගන්න ඕන. තර පෙන්නනවා මේකේ තියෙන ඩීටේල්ස් කොච්චර කට්ටිය මේක අරන් තියනවද මොකද වෙලා තියෙන්නේ කියලා. ඒතර අපිට පුළුවන් තමන්ගේ ෆෝන් එකේ තියෙන ස්ටෝරේජ් එකත් එක්ක බලලා අපි මේ ගේම් එක ගන්නවා නම් ගන්න පුළුවන් නැත්නම් නොගෙන ඉන්න පුළුවන්. ඒතර මේක about this game කියන එක ඔබලා තමයි ඔයාලට ඒකේ ඩීටේල්ස් ටික බලා ගන්න පුළුවන්. මේක පහලට ගියපුවම තියෙනවා මේකට වගේ ෆෝන් එක කොච්චර ඉඩ ඕනද කියලා. ඉතින් ඒ විදිහට බලලා මේ ගේම් එකේ තියෙන ඩීටේල්ස් බලලා වගේ ෆෝන් එකට ගන්න පුළුවන්. හරි ඉතින් අද මම වීඩියෝ එකකින් ගෙන ආපේවා ඔයාලට මම හිතනවා වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට වැදගත් වුණා නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අදට මම සමු ගන්නවා සියලු දෙනාටම සුබ දවසක්.